ගෞතම සම්බුදු ගුණ මහසෑන ආයිබෝන් මගේ යාළුවනි. අද මම ඉන්නේ දකුණු පළාතේ මත්තල ප්‍රදේශයේ. ඉතින් අතීතේ කාවන්තිස්ස මහරජතුමාගෙන් පස්සේ ලංකාවේ දකුණක ඉදිවෙන විශාලතම විහාර කර්මාන්ත තමයි මාගේ පසුපසින් පේන්නේ. මේ මත්තල අංගිරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දර්ශන තමයි ඔයාලට වෙන්නන්න යන්නේ. ඉතින් එහෙනම් රැඳී සිටින travel with chami YouTube channel එකත් එක්ක එහෙනම් අපි යමු වීඩියෝට. ඉතින් යාළුවනේ ඔයාලට කිව්වා වගේම මම අද ඉන්නේ මත්තල අංගිරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ. නෙල්ලිගල, කූරගල, අම්බුලගල ආදී විහාරස්ථාන නිර්මාණය කරපු, ඒ වගේම කූරගල විහාරස්ථානයේ ප්‍රතිනිර්මාණය කරපු ඒ විස්මකර්ම හාමුදුරුවෝ, එහෙම නැත්නම් නෙල්ලිගල හාමුදුරුවෝ දකුණු පළාතේ මේ රුහුණේ නිර්මාණය කරන විශාලතම විහාර කර්මාන්තය තමයි මේ. අතීත රජ දවසෙන් පස්සේ, එහෙම නැත්නම් කාවන්තිස්ස මහරජතුමාගෙන් පස්සේ මේ රුහුණේ මේ දකුණු ළඟේ නිර්මාණය වෙන විශාලතම විහාර කර්මාන්තය තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් මේ පිවිසුම් මාර්ගයේ ඔයාලා දකින්න පුළුවන් බෝධිසත්ව පිළිරුව තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේම තියෙන මේ විහාරස්ථානයට ඔයාලට දක්ෂිණ අධිවේග මාර්ගය ඔස්සේ පිවිසෙන්නත් පුළුවන්. ඒ වගේම වැල්ලවාය තනමල්විල මාර්ගය ඔස්සේ ඇවිල්ලා එන්නත් පුළුවන්. කතරගම ඉඳලා එන්නත් පුළුවන්. ඉතින් ගාල්ල මාතර පැත්තෙන් ඇවිල්ලා එන්නත් පුළුවන්. ඉතින් මත්තල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය දකුණු ළඟේ ඉදිවෙන සුවිශාලතම විහාර කර්මාන්තයක්. ඉතින් අපි බලමු ඒ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවෙන මහා ප්‍රජාපති ධම්සභා මණ්ඩපය තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් අලුත්ම නිර්මාණයක් විදිහට අපි ඊට කලින් දැකලා නැති නිර්මාණයක් විදිහට තමයි මේ ධම්සභා මණ්ඩපය නිර්මාණය වෙන්නේ. ඉතින් අතර දෙසින්ම ජලයෙන් වටවුණු ආකාරයට මේ ධම්සභා මණ්ඩපය නිර්මාණය කරලා තියෙනවා. වලට ගන්න පුළුවන්. ධම්සභා මණ්ඩපයට ධර්මයක් ආසන්නයෙන් බෝධි මණ්ඩලයක් නිර්මාණය වෙමින් පවතිනවා. එහි ජයසිරිමා බෝධි ශාඛාවක් හා ආනන්ද බෝධීන් වහන්සේලා 4 නමක් රෝපණය කිරීමට සූදානම් කරලා තියෙන ආකාරයක් දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ වල දකින්නේ මත්තල අංගිරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවෙමින් පවතින ධාතු මන්දිරය හා විහාර මන්දිරය. ඉතින් දකුණු පළාතේ සංචාරය කරන ඔබ මේ මත්තල අංගිරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට එන්න අමතක කරන්න එපා. ඉතින් දකුණු ළඟේ ඉදිවෙන සුවිශාලතම විහාර කර්මාන්තයක් ගැන තමයි අද වීඩියෝ එකෙන් එන්නේ. ඉතින් මේ වීඩියෝ නිර්මාණය කරන්න යෙදුනේ පසුගිය දිනක මත්තල අංගිරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති කඨින පින්කමට සමගාමී. ඉතින් එදා රාත්‍රියේ විදුලි වලින් ආලෝකමත් වුණු මත්තල අංගිරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දර්ශන තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා මට උදව් කරන්න කියලා ඔයාලට තම ආදරයෙන් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේ ඇරුම් කර සිටිනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට බොහොම ස්තුතියි.